මම ප්‍රයිවට් කරා කියලා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ කවුන්සලර්ට ඉස්කෝලේ ගියාටත් වඩා හොඳට මට කරන්න පුළුවන් වුණා. මුලින් ඉඳන්ම හරිම ප්‍රෝග්‍රෑම් එකකට අනුව ෂෙඩියුල් එකකට අනුව අපිට වැඩ කළා. අපිට කිසිම හිර වෙලා සිලබස් කවර් කරගන්න බැරුව කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මම සයිනි ඩිසිල්වා. මම 2024 A level batch එකේ. මට accounts වලට එකක් තියෙනවා. මම ජයසත් සර්ගේ ක්ලාස් මුලින් ඉඳන්ම අපේ O level ඉවර වෙච්ච දවසේ ඉඳලම පටන් අරගෙන කරගෙන ආපු කෙනෙක්. මම O levels වලින් මගේ ඉස්කෝලේ ගමන නවත්තලා ප්‍රයිවට් තමයි A level කරේ. ඉතින් මම සම්පූර්ණයෙන්ම accounts ඉගෙන ගත්ත ජයසත් සර්ගෙන්. ඒක මට කිසිම ඉස්කෝලේ ගියේ නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊටත් වඩා හොඳින් මට A level කරගන්න පුළුවන් වුණා. මම A level වලට යද්දී මම දන්නම මට accounts වලට එකක් තියෙනවා කියලා ඒ විශ්වාසය සර් අපිට ඇති කරා. අගින්දී සර්ගේ කැපවීම කියන්න වචන නැහැ. සර් අපිට ගොඩාක් ප්‍රෝග්‍රෑම් වලින් කරා, ඔන්ලයින් කරා. විභාගයට යන දවසේ උදේ ඉඳන්ම අපි විභාගයට යද්දිත් සර්ගේ වොයිස් අහගෙන ගියේ. මාර කොන්ෆිඩන්ට් පිට අපි ගියට විභාගෙත් කිසිම ප්‍රශ්නයක් නැතුව අපි පේපර් එක කරගෙන ගියා. සර්ගේ උදව්ව ගොඩාක් වටිනවා. සර්ගේ කැපවීමට කියන්න වචන නැහැ. මම ප්‍රයිවට් කරා කියලා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. accounts වලට ඉස්කෝලේ ගියාටත් වඩා හොඳට මට කරන්න පුළුවන් වුණා. මුලින් ඉඳන්ම හරිම ප්‍රෝග්‍රෑම් එකකට අනුව ෂෙඩියුල් එකකට අනුව අපිට වැඩ කරා. අපිට කිසිම හිර වෙලා සිලබස් කවර් කරගන්න බැරුව කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. එක ප්‍රෝග්‍රෑම් වලින් MCQ එකට වෙනම ප්‍රෝග්‍රෑම් එකක්, සෙකන්ඩ් පේපර් එකට වෙනම ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රශ්නේ අපිට සර් කියලා දුන්නා. අපිට හැම ප්‍රශ්නෙටම වගේ උත්තර ලියන්න ප්‍රශ්න 6ක් එනවා. ඒ ප්‍රශ්න 6ටම අපිට උත්තර ලියන්න පුළුවන් තත්ත්වයක තමයි අපි හිටියේ. කවුන්සලර් ජයසත් සර් තමයි.